සිල්වර් ස්ක්‍රීන් අවෝඩ් මේ සම්මානය ලැබෙනවා මට ආසියාවේම හොඳම නළුවා තත්ත්වයට පත් වෙනවා මං. හැබැයි මට තියෙන සන්තෝෂයට කාරණේ තමයි මම මේ නොමිනේට් වෙන්නේ මගේ ඊළඟ පරම්පරා කීපයකට පස්සේ එන මේ නළුවත් එක්කයි මම නොමිනේට් වෙන්නේ. එතකොට මේ පරම්පරා දෙකක් ඇතුලේ අපි දෙන්න නොමිනේට් වෙනවා. ඔයා ගත්තා වගේ තමයි ඊළඟ පරම්පරාව ගත්තා වගේ තමයි මං ගත්තා වගේ තමයි. ඉතින් එතන මට ලොකු සන්තෝෂයක් තියෙනවා මේ පරම්පරා දෙකක් අපි නියෝජනය කරගෙන මං හොඳම නළුවා සම්මානයක් ගන්න. හැබැයි මෙතෙන්දි තියෙන වටිනාම දේ තමයි අර කිව්වා වගේ අවුරුදු 21කට පස්සේ ජෝ මහත්තයා කියන්නේ අපේ පාඩම් පොතක් ගණකෑම ගැන සාල යා ගන්න බැරි තරමේ විශාල යුග පුරුෂයෙක් ජෝ මහත්තයා කියන්නේ. ඊට පස්සේ එයාට පස්සේ එතුමාට පස්සේ අවුරුදු 20කට පස්සේ මේ සම්මානය මට හම්බ වෙනවා. හැබැයි මේ සම්මානය ඇතුලේ මෙයක් ඉන්නවා. තව විශාල කණ්ඩායමක් මේක ඇතුලේ ඉන්නවා. මොකද මේක සාර්ථක කරගන්න මම විතරක් නෙවෙයි අපි විශාල කණ්ඩායමක් සහයෝගය දුන්නා. විශේෂයෙන් ප්‍රියන්ත සිරි කුමාර අනිත් පැත්තෙන් ශා ෆර්නැන්ඩෝ මේ අපි හතර දෙනා පවුලක් වගේ මේ චිත්‍රපටයේ මේ චරිතය රඟපෑවේ. සහ අපේ හතර දෙනාව මෙයා මෙහෙ ඇවිල්ලා අධ්‍යක්ෂකතුමා මෙහෙ ඇවිල්ලා වෙන හැඟීමක් ඇතුලේ. ඉතින් අපි එතෙන්දී පවුලක් හැටියට තමයි මේ වැඩ කටයුතු කරගෙන ගියේ. ඉතින් මට සන්තෝෂයි කෙසේ හෝ වේවා අවසානයේ මේ සම්මානය ලැබීම ගැන. ඒක විශාල ධෛර්යයට ශක්තියට කාරණයක් වෙන්න පුළුවන්. මේ මොකද ඊළඟ පරම්පරාවත් එක්ක ගෙනිච්ච එක තමයි මට දැනෙන්නේ. ඇත්තටම මට දැනෙන්නේ ඒක. සහ ඉතින් සන්තෝෂයි විශේෂයෙන්ම මට කියන්න ඕනේ මේ වෙලාවේදී මට මතක් කරන්න ඕනේ ජයන්ත ධර්මදාස අයියා අපේ අධිපති. මොකද එතුමාගේ උදව්ව නොතිබුණා නම් අද මේ සම්මාන වලට මට යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද එහෙම ලොකුවට ආර්ථික ප්‍රශ්නයක් අපේ ගාව තිබුණේ නැහැ. ඔයාලටත් ඔයාගේ යාළුවෙක් උදව් කළා. මට ජයන්තගේ උදව් කළා මේකට යන්න නොලැබුණා නම් මේ සම්මාන ගන්න වෙන්නේ ඔයාටම තමයි. මොකද ඔයාට ෆ්‍රී ටිකට් එක හම්බුණා. අපිට සියලු දේවල් හම්බුණා. ඒකනේ ඇකොමඩේෂන් හොටෙල් ඔක්කොම හම්බුණා. නමුත් අපිට යන්නේන වියදම අපිට දරා ගන්න සිද්ධ වුණා. ඒකට මට ජයන්තය යොදගෙන මම ජයන්තයව මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. මොකද ජයන්තය නොහිටින්න ජයන්ත ධර්මදාස නොහිටින්න මේ සම්මානය මගේ අතට ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම වාගේ යාළුවත් අනිවාර්යයෙන් ඉතියේ නැත්තම් ඔයාටත් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ඉස්සරහටත් අපිට තව මේ වගේම ෆෙස්ටිවල් ගොඩකට යන්න තියෙනවා. ඉස්සරහට ෆෙස්ටිවල් ගොඩකට මේක තේරිලා තියෙනවා. මේ චිත්‍රපටය සම්මානනීය ලෙස තේරිලා තියෙනවා. අපිට යන්න තරම් ඒ තරම් ශක්තියක් නැහැ. ආර්ථික ශක්තිය අපිට ටිකක් අඩුයි. ඇත්තම කිව්වොත්. ඇත්ත කතා කරන්න බෑ. ඉතින් ඒකට ධෛර්යයක් ශක්තියක් වෙන්න පුළුවන් නම් චිත්‍රපට සංස්ථාවට හරි මේ ආණ්ඩුවට හරි කාට හරි ඒක ලොකු දෙයක්. මොකද මේ කියන කීර්තිය අපිට ගිල අත්පත් කරගන්න ඒ ධෛර්ය ශක්තිය අපිට ලබා දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒක කියන්නත් ඕනේ. ඒ කියන අතරේ තමයි ඉතින් කියන්නේ මගේ අධ්‍යක්ෂකවරයා ගැන මම කියනවා. මම සන්තෝෂ වෙනවා. අධ්‍යක්ෂකවරයා මාව මේ චරිතයට තෝරා ගැනීම ගැන මාගෙන විශ්වාසය තිබු එක ලලිත් දැඩි විශ්වාසයකින් මට කතා කළේ චිත්‍රපටයේ රඟපාන්න මුල් දවස්වල කතා කළේ. ආපු ගමන්ම ස්ක්‍රිප්ට් එක දීලා කතා කළේ දැඩි විශ්වාසකින් මහේන්ද්‍ර ඔයා තමයි මේක කරන්න ඕනේ කියලා. හැබැයි මම ඒක කරා කියලා මට හිතෙනවා ලලිත්. පළවෙනියටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ලලිත් රත්නායක කියන ඉතා අග්‍රගණ්‍ය අධ්‍යක්ෂකවරයාට මම වගේ ආධුනික නළුවෙක්ට මේ චරිතය දුන්නට. ඒ වගේම හදපතුලෙන්ම සතුටු වෙනවා මම මහේන්ද්‍ර පෙරේරා වගේ දැවැන්තෙක් එක්ක නොමිනේට් වීම ගැන. ඒ සම්මානය ඇත්තටම ලැබෙන්න ඕන මහේන්ද්‍රයට. මොකද මේ එයා තමයි ලංකාවේ මට දැනට ඉන්න ග්ලෝබල් ඇක්ටර් වෙන කවුරුත් නැහැ. ඉතින් ඊටාම සතුටුයි. සහ මම මේ වෙලාවේ ආයෙත් ස්තුතිවන්ත වෙනවා ලලිත් අයියට මහේන්ද්‍ර අයියට මාව මේ ගමනට සම්බන්ධ කර ගැනීම සහ ඒ වෙනුවෙන් මට මඟ පෙන්වුවට සතුටුයි. ඇත්තටම රිවර්ස්ටන් වගේ චිත්‍රපටයකට සම්බන්ධ වීම ගැන සහ ශාම් අයියා
ප්‍රියන්ත අයියා, මහේන්ද්‍ර අයියා, ගැන විශේෂයෙන්ම මේ ලලිත් අයියා එක්ක වැඩ කරන්න හම්බෙච්ච එක ගැන ඉතාම සතුටුයි. ඉතාම හොඳ අත්දැකීමක් මගේ රංගන ජීවිතයේ මේ ගමන සහ මේ චිත්‍රපටිය. සතුටු වෙනවා වගේ නැවත වතාවක් මම ලලිත් අයියට ස්තුතිවන්ත වෙනවා මාව මේ චරිතයට තෝරගත්තට. Thank you අයි.